the start of course we thought it was not strong, but later on when we went in, they had quite a number of techniques. All these camps, they can bring in a lot of reinforcement. රණවිරු වංශ කතාවේ අමතක නොවන නම ලුතිනන්ට් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව. රණවිරුවෙක් ළඟ තියෙන්නම ඕන ප්‍රධානම දේ තමයි මනුස්සකම පිරුණු හදවතක්. අන්න එහෙම වුණාම තමයි දැකපු ගමන් ඕනෑම කෙනෙක්ගේ හිතේ ගෞරවයක් ඇති වෙන්නේ. අගෝස්තු 8 වෙනිදා කියන්නේ අපේ රටේ ඉතිහාසයේ කිසිදාක අමතක කරන්න බැරි දවසක්. අපේ මව්පිමේ නිදහසත් ආරක්ෂාවත් වෙනුවෙන් Tamanගේ ජීවිතේ පූජා කරපු ලුතිනන්ට් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතානන් ඇතුළු රණවිරුවෝ පිරිසගේ 34 වෙනි සැමරුමේ දෙන්නේ අදටයි. මුළු රටම එකතු වෙලා ඒ අභීත වීරයන්ව හදවතින්ම සමරන වෙලාවක් මේක. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනගෙන බ්‍රිතාන්‍යයේ රාජකීය යුද හමුදා විද්‍යාපීඨයෙන් ඉහළින්ම පුහුණුව ලබා ගන්න කොබ්බෑකඩුව මහත්තයා Tamanගේ හමුදා ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන්. උතුරු නැගෙනහිර බිහිසුණු යුද්ධය පැවති කාලයේදී සාමාන්‍ය සෙබලාගේ ඉදන් මුළු රටේම ජනතාවගේ ආදරය දිනාගත්ත එකම යුද සෙන්පතියා උනේ එතුමයි. රණවික්‍රම රණශූර වගේ නොයෙක් සම්මාන වලින් පිදුම් ලැබපු එතුමාගේ නායකත්වය එදා මුළු හමුදාවටම ලොකු ශක්තියක් වුණා. අවුරුදු 30ක් තිස්සේ තිබ්බ ඒ දරුණු ත්‍රස්තවාදී යුද්ධයේදී ගොඩක් අය Tamanගේ වාසියට නායකත්වය ගන්න හදද්දී කොබ්බෑකඩුව මහත්තයා කවදාවත් Tamanගේ පෞද්ගලික ලාභ ගැන හිතුවේ නැහැ. උසස් පවුලකින් පැවත ආපු එතුමාට හමුදාවේ ලොකු නිලතල වලින් දේවල් හම්බ කරගන්න කිසිම අදහසක් තිබුණෙත් නැහැ. Tamanගේ හමුදා සෙබළුන්ගේ දුක සැප තුවාල වුණු අයට ඕන කරන දේවල් විතරක් නෙමෙයි ගමේ අසරණ මිනිසුන්ගේ ප්‍රශ්න පවා එතුමා උදේ තේ බොන ගමන්ම විසඳලා දෙන්න තරම් හරිම කරුණාවන්ත වුණා. නිලතල වලින් ලොකුකම් පෙන්වනවාට වඩා පහළම ඉන්න සෙබලාගේ ඉඳන් සාමාන්‍ය මිනිසා දක්වා හැමෝටම ගෞරවයෙන් සලකන්න එතුමා අමතක කළේ නැහැ. යුද පිටියේදී වෙන පුංචි වරදකින් පවා නැතිවෙන්නේ අහිංසක මනුස්ස ජීවිතයක් බව එතුමා හොඳටම දැනන් හිටියා. ඒ නිසායි එතුමා හැම වෙලේම Tamanගේ හෘද සාක්ෂියට එකග වැඩ කළේ. එදා අපට අහිමි වුණේ නිකන් යුද සෙන්පතියෙක් විතරක් නෙමෙයි. මනුස්සකමින් බැබළුණු සැබෑ දේශප්‍රේමී විරුවෙක්. අද අපි මේ මුක්ති විදින නිදහස් වටපිටාව පිටුපස තියන්නේ කොබ්බෑකඩුව මහත්තයා ඇතුළු ඒ උතුම් රණවිරුවෝ හෙළපු ලේ කඳුළු සහ කරපු කැපකිරීම් නේද? ඉතින් මේ අනුස්මරණ දිනේදී ඒ වීරයන්ට හිසනම ආචාර කරන ගමන් ඔවුන් වෙනුවෙන් අපට කරන්න පුළුවන් හොඳම උපහාරය තමයි අපේ මව්බිමේ අභිමානයත් ආරක්ෂාවත් වෙනුවෙන් හැමෝම එකමුතුව නැගී සිටින එක. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.